හායි වෙල්කම් බැක් ටු SH Vlogs. ඉතින් කොහොමද ඔයාලට හුඟ කාලෙකින් තමයි දිග vlog එකක් ඔයාලට අරන් ආවේ. ඉතින් අද මම මේ vlog එකෙන් අරගෙන ආවේ BMICH එකේ මේ දවස්වල තියෙන book fair එකේ වීඩියෝ එකක්. ඉතින් මේ book fair එක සැප්තැම්බර් 27 වෙනිදා තමයි පටන් ගත්තේ. ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම් මේක තියෙනවා. ඉතින් මම ගිය ස්ටෝල්ස් වල පුංචි ක්ලිප්ස් ටිකක් තමයි මම මේ වීඩියෝ එකට එකතු කරේ. ඉතින් හැම ස්ටෝල් එකකම වගේ 20% ඩිස්කවුන්ට් එකක් තිබුණා. ඉංග්ලිෂ් බුක්ස් වලට නම් ගොඩක්ම 15% ඩිස්කවුන්ට් තමයි තිබුණේ. ඒ වගේම ස්ටේෂනරි වලටත් ලොකු ඩිස්කවුන්ට් දාලා තිබුණා. ස්කූල් බුක්ස් වලට එහෙම ඉතින් මම නම් මේ ගියේ වීක් ඩේ එකක. ඒ නිසා ලොකුවටම සෙනග හිටියේ නැහැ. හැබැයි සෙනග නැහැ කියන්නත් බෑ. හවස් මම උදේම ගිය නිසා උදේවරුව වැඩි කට්ටිය හිටියේ නැහැ. හවස් වෙද්දි දවල් වෙද්දි ටික ආවා. ඉතින් ඇත්තටම සතිය දවසක යන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනවා. මොකද නිදහසේ බුක්ස් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් පොත්වල ගණන් ගැන කතා කරොත් නම් ඇත්තටම පොත් නම් අවුරුද්දෙන් අවුරුද්ද ගාන වැඩි වෙනවා. ගිය අවුරුද්දේ තිබ්බ ප්‍රයිසස් එක බලනකොට මේ අවුරුද්දේ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට කොච්චර පොත්වල ගාන වැඩි වුණත් පොත් කියවන්න ආස මිනිස්සු ඕනතරම් පොත් අරගෙන යනවා. මාත් ඉතින් පොත් කීපයක් ගත්තා. මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ MD ගුණසේන එකට. ඉතින් මෙතන නම් ඇත්තටම සෙනග ගොඩක් හිටියා. මෙතනත් ඉංග්ලිෂ් බුක්ස් වලට එහෙම ඩිස්කවුන්ට් එක දීලා තිබ්බේ 15%. දැන් මම ඇවිත් ඉන්නේ සරසවි එකට. ඉතින් සරසවි සිංහල බුක්ස් තියෙන තැනට ආවේ. මේ මම බලන්නේ දැන් ස්වර්ණ පුස්තක නිර්දේශ වෙලා තිබුණ පොත්. ඒවයි සෙට් එකක්ම මම හිතන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තිබුණා. මම මේ දැන් ආවේ ගොඩගේ එකට. ඉතින් මෙතනත් ගොඩාක් ලොකු පොත් කලෙක්ෂන් එකක් තිබුණා. ඉතින් මෙතනත් බුක්ස් වලට 20% ඩිස්කවුන්ට් එකක් දීලා තිබුණා. ඉතින් ඔන්න අපිට මංචි එකේ ස්ටෝල් එකක් තිබිලා එතනින් අපිට ෆ්‍රී බිස්කට්ස් හම්බුණා. ඉතින් ඔන්න ඊළඟට මගේ යාළුවෝ දෙන්නත් ආවා බුක් ෆෙයා එකට. ඉතින් ඒ දෙන්නත් එක්කත් ආයෙමත් මම පොත් ගන්න ගියා. ඉතින් බුක් ෆෙයා එකත් එක්ක මගේ මේ දවස ගෙවුනේ මෙන්න මේ විදියට. ඔයාලත් තාමත් ගියේ නැත්තම් තව දවස් 3යි තියෙන්නේ බුක් ෆෙයා එක. අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. ගිහින් එන්නම්. බයි බයි.